හැමෝටම සුබ දවසක්. මගේ මිනිල් කටුළු වැල මට තියෙන්නේ පුංචි ඉඩ ප්‍රමාණයක්. මේක පැල කරලා තියෙන්නේ වත්තෙන් يعني පාරෙන් ගේට්ටුවෙන් එහා. එහෙම කරන්න හේතුව මේ පාර යන යනටත් මේක මල් කඩා ගන්න පුළුවන් වෙන්නයි. මේ නිල් කටුළු පානේ හදද්දී ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ මේ මල් දෙකකට තුනකට වඩා වැඩියෙන් දාන්න එපා. ඒක අපේ ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. ඒ වගේම මේ මලේ තියෙන අර කොළ පාට කොටස කඩලා අයින් කරලා ඔයගොල්ලෝ භාජනයකට දාලා උතුරන වතුර මේකට දාලා වහලා තියන්න. වහලා තියලා පානයක් හැටියට මල් ටික පෙරලා අයින් කරලා බොන්න. සමහරවිට ඔයාගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන උපදේශයකුත් ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද අපේ මේ හැම දෙයක්ම අපිට ශරීරයට අපිට හිතකර වෙන්නත් පුළුවන්, අහිතකර වෙන්නත් පුළුවන්. ඒක නිසා මම මේ කරන විදිහ වලට පෙන්නුවේ. ඔයාලත් මේ විදිහට කරලා බලන්න. ඔයාලා දැනීම අනිත් සමග බෙදා ගන්න. හරි. ජෙසු පිටයි.